Hello. So අද මම මේ අරගෙන vlog එක ඇත්තටම මං සති දෙක තුනකට කලින් විතර කරේ. but edit කරන්න පොඩ්ඩක් පරක් වුණා. මට පොඩ්ඩක් අසනීප වෙලා හිටපු නිසා. මේක මම අවාරේ කාලේ concert එකට ගියපු vlog එක. Let's go. and මම කොණ්ඩේ උඩට දාගත්තා. කොණ්ඩේ ඇවිස්සෙන හින්දා හුළඟට. and I got a raspberry matcha and it was good. So I was super excited about this concert because mama godak සති ගානකින් නම් බලන් හිටියේ මේකට. I think ඒක තිබ්බේ ඇත්තටම මහාමානගස් college ground එකේ Candy. And if you didn't know, it was my school. Organisers ලා 4ට gates අරිනවා කියපු නිසා මම 3:00 වෙද්දී venue එකට ආවා. ඒ වෙද්දිත් ඇවිල්ලා හිටියේ 3-4 දෙනෙක් විතරයි. මට මගේ ස්කූල් එකේ යාළුවෝ දෙන්නෙකුත් හම්බුණා හැම්මේ. That was good because මම තනියම හරි යන්නම් කියලා හිටියේ. ඉතින් මේ වෙලාවේ වැවරවම හරිම ලස්සනයි. අර වෙනද වගේම හවසට ඉර එළිය වැටිලා වතුරට මාරම ලස්සනයි එතන. අපිට ගොඩක් වෙලා ඉන්න වුණා හැබැයි කොන්සර්ට් එකේ ගේට් එක අරින කල් මං හිතන්නේ පැය 3:00 විතර අපි එළියේ හිටියා. අන්තිමේට ඇතුළට ආවා. ඇත්තටම එළියේ හිටිය පැය 2:00 විතර ඇතුළට ඇවිල්ලා පැයක් විතර හිටියා. හරිම ලස්සනයි. මොකද වැවත් එක්කම තියෙන තැනක් නිසා අපි ඉතින් කතා කර කර හිටියා. I was so excited to see Kasun Kahara because he's my favorite singer in Sri Lanka. So I was very excited. But me ඇත්තටම යාවේ අන්තිමේට එයාගේ සින්දු ටික අහන්න අන්තිම වෙනකම් ඉන්න vlog එකේ ඇත්තටම මේ වෙලාවේ අපි හොඳටම බඩගින්නේ හිටියේ. මොකද දවසම කාලා හිටපු නැති නිසා ඒ වෙද්දි 6:00 විතර ඇති. ඊට පස්සේ එළියෙන් කෑම ගෙනියන්න දුන්නෙත් නැහැ. අපි ඊට පස්සේ ඇතුලේ තිබ්බේ වගේ hot dog එකක් purchase කරලා ඒක කෑවා. So and the background was beautiful and ලොකු crowd එකක් හිටියා. මං හිතන්නේ කොළඹලුත් බස් දෙකක් විතර ආවා. කොමාරි කොන්සර්ට් එක ස්ටාර්ට් කරද්දී 7:45 වගේ වුණා. පොඩක් පරක් වුණා ස්ටාර්ට් කරන්න. අපි ආරම්භ මේ වැව රෝමේ අවාර කාලේ ඔබ යොනුසුම් මත්පොල් සන්නාදයෙන් සුනීර සුමංග මේ තමයි ලංකාවේ ඉතිහාසයේ රියැලිටි තරඟයක එක ශානරයක් තෝරගෙන ඒකෙන්ම ගීත ගායනා කරලා කවුරු හරි කිරුලක් දින්න නම් ඒ සුනීර සුමංග විතරයි. මම මේක කිව්වේ මේ තමයි මම දැකපු තමන්ව එච්චර අධික ලෙස විශ්වාස කරන මිනිස්සයා කියලා. නැත්නම් කාට හරි දෙන්න පුළුවන් මේක වෙන රිස්ක් එකක් මං ගන්න. ඇයි මම මෙහෙම කරන්න කියලා. නෑ සුනීර කියන්නේ අන්න ඒ වගේ අමුතුම જાතිය කෙනෙක්. හැබැයි අද ඒක සාර්ථක වෙලා. අපි පණ්ඩිත අමරදේවයන්ගේ ගීතක පොඩි කොටසක් කියමු. ඉතින් සුනීර සුමංගගෙන් පටන් ගත්ත අවාරේ කාලේ කසුන් කල්හාරට යනකල්ම ගොඩාක් සින්දු මම රෙකෝඩ් කරා. ඒ සින්දු හැම එකක්ම මම මේ vlog එකේ ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඉතින් අන්තිම වෙනකල් බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. Yara walana bata balya Vadira juta kajuna palya
පොඩ්ඩක් මේ කකුල උලුක් වෙලා තියෙන පොඩ්ඩක් වැටිලා ඒ නිසා වැඩි දඟලන්න වෙන්නේ නැහැ. එහෙනම් බොහොම ස්තුතියි අපිව බලන්න ලංකාවේ හැමතැනින්ම ආවට අවාරේ කාලේ වැවරවුමේ අවාරේ කාලේට. එහෙනම් අපි සිංදුවෙන් පටන් ගමු. මාත් එක්ක කියමු. තව ගොඩක් තියෙනවා සින්දු ආලට බලන්න එතකල් බලාගෙන ඉන්න. කාලේ අපු හැමෝටම මල් හම්බුණා. ඉතින් මටත් මලක් හම්බුණා. මගේ මල්ලේ පෙති පිපිලා තිබුණ නැතිනොත් මම ඒක කොහොමයි හදාගෙන මල ළඟ තියාගත්තා. මං හිතන්නේ මං ඒක ප්‍රිසර්ව් කරා ගෙදර ඇවිල්ලා මල් ළඟ තාම මේ මල තියෙනවා. ඉතින් හරි ලස්සන වැඩක්. මං හිතන විදිහට මලක් හම්බුණා හැමෝටම.
මට ආදරේ කියලා දැනෙන්නේ නිදහස විතරයි. තව මිනිස්සෙක්ව ඒ මිනිස්සා හැටියට දරා ගන්න පුළුවන්කම. ඒක බැඳීමක් තියෙන හින්දා ඒ බැඳීම පවත්වා ගන්න ඕනි හින්දාම නෙවෙයි. එහෙම වුණොත් ඒක ඒ බැඳීමට දෙන ආත්මාර්ථකාමීත්වය මත තමයි අපි අනිවාර්යෙන් මේක තියාගන්න උත්සාහ කරන්නේ. එහෙම නෙවෙයි. මට මගේ හිතට එකඟව තව මිනිස්සෙක්ව ඒ මිනිස්සයා වෙනස් නොකර දරා ගන්න පුළුවන්ද? ආදරය කරන්න පුළුවන්ද? ඕක තමයි මම හොයන දේ. සහ මට දැනෙච්ච දේ කාලය ගත වෙද්දී ආදරය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම තව මිනිස්සෙක්ට දෙන නිදහස. ඒ මානසික නිදහස තමයි ජීවිතේ මන් දැනෙන විදිහට, මන් දන්න විදිහට මට ආදරය කියලා දැනෙන්නේ. එතනින් එහා කරපු සියලු දේවල් පැවැත්ම උදෙසා රැකෙන්න කරපු දේවල් විතරයි. ඔච්චරයි. ලස්සන explanation නේද? දෙවුරු සබ්දට කියත්ත. Thank you so much. right. ඊළඟට ඔයාලා හොඳට දන්න සින්දුවක්. ඔව් අනඳුරගත්ත සින්දුව. මුලාවේ අහලා තියෙනවද? ඔව්ද? ඔව්. මං කම්මැලිද? කතා කරන්න එපාද මං? සින්දු කියන්නේ විතරද ඕනේ? එහෙමත් කමන්නේ නෑලු. right. කට්ටිය මුලා කරන්න ඉදව පොඩ්ඩක්. දත කට්ටිය මාත් කිව්ව. අපි යමු එහෙනම් මුලාවේ. මනුරංගට වගේ ඔයාලට මොනවද ආදරය ගැන හිතෙන්නේ කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ vlog එකෙන් මම ආයේ මෙතනින් පස්සේ කතා කරන්නේ නැහැ. එයාලගේ ලැන්ටන් ෆෙස්ටිවල් එකට මට ඉන්න බැරි වුණා. ගොඩක් රෑ වෙලා තිබුණ නිසා මම කලින් ගෙදර ගියා. ඉතින් මේ තමයි අද vlog එක. හිතනවල enjoy කරා කියලා. So until we meet again. Bye bye. මටත් කිය